ආදරය කරද්දි ඉස්සර හරි සුන්දර කාලයක් තිබ්බනේ. ලියුමක් ලියලා දීලා ඒකට රිප්ලේ එකක් ලියුමක් ආයෙ ලැබෙනකන් කොල්ලොද කෙල්ලොද බලාගෙන හිටපු කාලයක් තිබ්බා. සහ එහෙම කාලෙක හරි සුන්දරව ආදරය කරා. ආදරේ වින්දා. අර අද රූම් ගානේ යනකොට ඒ කියන කාලෙදී ලියුමක් දීලා උත්තරයක් එනකම් බලාගෙන හිටපු කොල්ලෝ හිටියා. බලාගෙන හිටපු කෙල්ලෝ හිටියා. සති ගණන් කෙල්ලව හම්බෙන්න බලාගෙන හිටපු කොල්ලෝ හිටියා. කෙල්ලෝ හිටියා. ළඟින් ඉඳගෙන බස් එකේ විතරයි යන්න හම්බෙන්නේ. එහෙම ගියත් අවංකව ආදරය කරපු කෙල්ල කොල්ලෝ හිටියා. ඈත් නොවිච්ච කෙල්ල කොල්ලෝ හිටියා. ඒකට හේතුව ආදරය තමයි එයාගේ මූලිකම දේ වුණේ අංක එකටම ඉස්සරහින්ම තිබ්බේ. ඒ නිසා එයාලා හරි ලස්සනට ආදරේ වින්දා. අද කාලේ අයට වඩා. ඒ කාලේ ලියුමක් ලියලා දුන්නට පස්සේ ඒ ලියුම කියවනකොට එයා ඒ ලියුමට රිප්ලේ එකක් තව ලියුමක් අපිට එවනකොට අපි ඒ අතර ගෙවන කාලය ඒ බලාගෙන ඉන්න මොහොත ඒ කාලය හරි සුන්දර කාලයක්. එයා ක්ලාස් යනවා නම් එයාව බලන්න පාරට වෙලා මග බලාගෙන ඉන්න වෙලාව හරි සුන්දර වෙලාවක්. ඒ වගේ අමතක නොවන සහ සුන්දර කාලයක් ගත කරපු අපේ කෙල්ල කොල්ල ඕන තරම් ඉන්නවා. අපේ අක්කලා අයියලා ඉඳලා මාමලා ඕන තරම් ඉන්නවා. ඉතින් මතක් කරගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි අමතක කරන්න බැරි සහ අවංකවම හදවතින් ආදරය කරපු පළවෙනි ආදරය. ඔයාටත් ඇති එහෙම ආදරයක් කල්පනා කරලා බලන්න, හිතලා බලන්න, ඉමේජින් කරන්න, මවලා බලන්න කොහොමද ඔය ආදරය කරේ කියලා. ඔයා එහෙම ආදරය කරපු කෙනෙක් නම් ඔයා හොඳ කෙනෙක්ද කියලා බලන්න රූම් එකට නොගිහින් එහෙම ගත්තව නොකියු. සති දෙක තුනක් ඉඳලා මාසෙට එකපාරක් සතියට එකපාරක් හම්බෙච්චි. ලියුම් මාරු කරගෙන ආදරය කරපු. දිගට ගවුමක් අදින්න කියපු. බස් එකේ යනකොට උනත් හරියටම පරිස්සම් කරපු. ඈතින් ගියත් පිටිපස්සෙන් ගිහිල්ලා රියා පරිස්සම් කරපු ආදරය කරපු කෙල්ල කොල්ලෝ අක්කලා අයියලා නැන්දලා මාමලා ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු ලස්සනට ආදරය කරා. ඒ මිනිස්සුන්ට ලස්සන කාලයක් තිබ්බා. කෝ අද ඒ කාලේ. කෝ අද ඒ ලස්සන මතකයන් එකතු කරන්න පුළුවන් මිනිස්සු. කෝ එහෙම කෙල්ල කොල්ලෝ. අදත් එහෙම දේවල් කරන්න පුළුවන්. ලියුමක් ලියලා දීලා බලන්න. ඔයාට ලියුමක් ගෙන්නගෙන බලන්න. ඒකට හුරු වෙලා බලන්න. ඒ තරම් සුන්දර කාලයක්. ඒ වගේ සුන්දර අත්දැකීමක් ආයෙ ගන්න හම්බෙන්නේ නැහැ. සහ ඒකට හුරු වුණොත් නවත්තන්නත් බෑ.